හෙලෝ ගයිස් මම දැන් ඇවිල්ලා ඉන්නේ කොළඹ කොටුව රේල්වේ ස්ටේෂන් එකට. කොළඹ කොටුවේ ඉඳන් නානුවේ බලා ධාවනය වන ටිකිරිමැණිකේ ට්‍රේන් එකේ යන්න තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. මේක කොළඹ කොටුවෙන් පස්වරු 12:45ට තමයි ධාවනය වෙන්නේ. තුන්වෙනි වේදිකාවෙන් තමයි ට්‍රේන් එක නානුවේ බලා ධාවනය වෙන්නේ. දැන් වෙලාව පස්වරු 12:15යි. තාම ට්‍රේන් එක ප්ලැට්ෆෝම් එකට ඇවිල්ලා නැහැ. අපි බලමු ට්‍රේන් එක ප්ලැට්ෆෝම් එකට ආපුවාම මේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ පළමු පන්තියේ ආසන සහිත වායු සමීකරණය කරන ලද වෙන්කල මැදිරිය. මේකේ ආසන 48ක් අපිට බලා ගන්න පුළුවන්. මේකේ කොළඹ කොටුව සිට නානුව දක්වා රුපියල් 2500ක් වැනි මුදලකට අපිට කලින් ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම තියෙනවා. පන්තියේ ආසන සහිත මැදිරියක දෙවන පන්තියේ ආසන සහිත මැදිරි මේ දුන්දියේ දෙකක් තියෙනවා. මේ එක් මැදිරියක ආසන 48ක් අපිට බලා ගන්න පුළුවන්. මේ දෙවන පන්තියේ එක් ප්‍රවේශ පත්‍ර මිල කොළඹ කොටුව සිට නානුවේ දක්වා රුපියල් 650ක් වැනි මුදලකට අපිට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ පහසුකම තියෙනවා. බලාගන්න පුළුවන් උනේ රම්පුකන රේල්වේ ස්ටේෂන් එක. මේක පැය 10ක පමණ කාලයක් ධාවනය වෙනවා නානුවේ දුම්ගී ස්ථානයේ ළඟා වෙන්න. දැන් වෙලාව පස්වරු 2:00යි. රාත්‍රී 9:30 10 පමණ වෙන විට තමයි මේ දුම්ගිය නානුවේ දුම්ගී ස්ථානයේ දක්වා ළඟා වෙන්නේ.
මහනුවර රේල්වේ ස්ටේෂන් එකේ. දැන් වෙලාව පස්වරු 4:20යි. මේක මහනුවර සිට නැවත නානුවේ බලා ධාවනය වෙන්නේ පස්වරු 5:20ට තමයි. පැයක් වැනි කාලයක් මහනුවර රේල්වේ ස්ටේෂන් එකේ නවත්තලා තියලා තමයි දුම්රිය ධාවනය වෙන්නේ.